ඉතින් කොහොමද බොයිස් ඇන් ගර්ල්ස් ඔන්න ඉතින් අද අපේ දෙවනි දවස ඉතින් පළවෙනි දවසේ වීඩියෝ එක නම් මට නැති වුණා මං අතින් සමාවෙන් ඉතින් ওই විදියට උදේ නැගිටලා ඉතින් අපි උදේ 6 වෙද්දි ගියා ලෙක්චර් එකට ඉතින් දෙවනි දවසේ ලෙක්චර් එකෙන් කියලා දුන්නේ ඉතින් ලයිව් ෆුඩ් ගැන තමයි ඉතින් මේ තියෙන්නේ මිස් අපිට ඒවා හරියටම කියලා දෙන විදිහ ඉතින් අපිත් බලාගෙන දන්නේ නැති ගොඩක් දේවල් ඉතින් ඉගෙන ගත්තා තුන්වෙනි දවසේ නම් ඉච්චර දෙයක් නැහැ මම තුන්වෙනි දවසේ වීඩියෝ එකකුත් අරන් එන්නම් ඔයාලට ඉතින් ඇක්වේරියම් එකක් දාන හීනේ එතකොට මාළු හදන්න තියෙන ආසාවත් එක්ක තමයි ඉතින් මේ කෝස් එකට ජොයින් උනේ ඉතින් මේක නම් කරේ ඉතින් රජයේ මාර්ගෙන් තමයි ප්‍රයිවට් විදිහට කරනවා නම් රුපියල් 11000ක 12000ක වගේ වියදමක් යනවා ඉතින් මේ කරේ නැක්ඩාගේ ඉතින් මේ තියෙන ලයිව් ෆුඩ් මාළුම් පොඩි කාලේ කන්න දෙන්නේ මෙන්න මේවා තමයි ඉතින් ඔයාලට පේනවා ඉතින් අර වන් ෂොට් ග්ලාස් එකේ පොඩියට පණුව වගේ නිකන් දගලනවා කහවාඩට ඔගේ තව වර්ග කීපයක්ම ඉන්නවා ඉතින් ඔයාලට ඒවත් බලා ගන්න පුළුවන් මේක එකක් ගන්න මම විස්තර කරන්න යන්නේ නැහැ එතකොට මම නිකන් මේ වීඩියෝ එකේ පෝස්ට් එක කරා වගේ වෙනවනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් මේවා තමයි මාළුවේ දවස් 5කින් 6කින් වගේ කන්න දෙන ලයිව් ෆුඩ් ඉතින් මේ නම් තියෙන්නේ දවස් 2කින් වගේ දවසකින් 2කින් වගේ දෙන එකක් ඔයාලට ඔය පේනවා චූටියට අර යන්නේ නිකන් දඟලන්නේ අන්න ඒ තමයි මොයින කියලා જાතියක් තමයි ඉතින් මේ ඉතින් ලයිව් ෆුඩ් එකක් තමයි ඉතින් කට්ටිය කියන තේ අයියෝ තමයි වැඩි කරනවා ඈ තව සතෙක් කන්න දීලා තව සතෙක් හදනවා කියලා ඉතින් අනේ මම නම් බ්‍රීඩින් කරන්නේ නැහැ දැනට මම කරන්නේ ඉතින් මාළු ගෙනල්ලා ලොකු කරලා දෙන එක තමයි එතකොට ඉතින් ඕක ඔය කියන කට්ටියක පවුපින් අනුවත් ඉතින් චුට්ටක් අර වෙන හින්දා ඉතින් ඔතනත් බලා ගන්න පුළුවන් පොඩි පණුව වගේක් තමයි එන්නේ ඉතින් ඒක ෆෝන් එකට කැප්චර් උනේත් නැහැ ඉතින් ওই වෙලාවේ ඉවර වෙලා අපි ආයේ ගියා උදේට කාලා එන්න හරිද කොල්ලෝ කෙල්ල සෙට් එකේ ඉතින් කෙල්ලෝ හිටියේ නැහැ කොල්ලෝ විතරයි හිටියේ කොහොම අපි ගිහිල්ලා ආයෙ ඉතින් අපේ දෙවෙනි දවසේ ආවා මේ මොනුන්ද මේ ඉන්නවා ප්ලේටි මේ තමයි කොයි ප්ලේටි කොයි බ්‍රීඩ් එකකින් ඉන්නේ ඉතින් ලස්සන ප්ලේටි වර්ගයක් ඔයාලත් අරන් බලන්න ඇති කරලා බලන්න මේ තමයි ඉතින් මේගොල්ලෝ දාලා දෙන බ්‍රීඩින් ටැංක් අහම දිගට තියෙනවා ඉතින් පැටව ගන්නේවා දානේවා එතකොට ආයෙ ඉන්නවා ඒන්ජල්ලාගේ ඉතින් වර්ග කීපයක්ම ඉන්නවා බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවා නම් බලන්න මේ කට්ටිය ඉන්නවද කියලා එක වර්ගේ මං හිතන්නේ වර්ග හිටියා 5ක් 6ක් හිටියා ඒන්ජල්ලාගේ මේ බ්‍රීඩිං වලට දාලා තියෙන සත්තු තමයි බ්‍රීඩිං කියන්නේ බ්‍රීඩිං වලට දාලා නැහැ බ්‍රීඩිං වලට දාන්න ඉන්න සත්තු තමයි මෙතන ඉන්නේ බොයිස් ඔය විදිහට බලා ගන්න පුළුවන් මේ බ්ලැක් එකකින් හරි ලස්සනයි මාළුවා වීදුරු ටැංකියකට එහෙම දාපුවම ලාස්ට් ටැංකියේ තියෙන ලස්සන මාළුවෙක් ඉතින් ඔයාලා ඇති කරලත් ඇති කට්ටිය නම් කියන ඔක්සිජන් නැති වුණාම මැරෙනවා හදන්න අමාරුයි අර එන්නේ කියලා මේගොල්ලෝ ගන්නේ ගොඩක්ම ලොකු මාළුන්ගේ ඔය ඉන්න සත්තු කන්න තමයි ඉතින් මේගොල්ලෝ දාන්නේ ඊට අමතරව ඉතින් ලස්සනටත් දානවා හරි ලස්සනයි මේ මාළුවා මේ ටැංක් වල ඉන්නේත් ඔක්කොම එයාලා තමයි ඔය මෙතන වෙන කලර් එකක් ඉන්නේ අපේ මානවයිය තමයි මේ මාළු අල්ලන්නේ මෙයා තමයි අපේ බලංගොඩ ඉන්නේ බලංගොඩ මානවයියා කියන්නේ මෙයා තමයි ඉතින් අපේ කාමරේ අපිත් එකට විරු ෆිට් එකක් තමයි ඉතින් මේ තියෙන බ්‍රීඩිං වලට දාපු කට්ටිය බ්‍රීඩිං වලට දාලා වලට පේනවනේ බට එහෙම දිග ඇරලා තියෙනවා ඕකේ තමයි මේ මාළුවා ඉතින් ඔය බිත්තර අලවන්නේ බිත්තර අලවලා මෙයාලම කන්නේ මෙයාලා රකින්න බිත්තර ඒ වුණාට අපි අරගෙන වෙනම තියනවා මේගොල්ලොන්ගේ බිත්තර මෙයාලා ළඟ තියන්නේ ඉතින් මෙතන තියෙනවා බ්‍රීඩිං වලට දාපු අය බ්‍රීඩිං වලින් ගත්ත බිත්තර දාලා තියෙනවා මොයි තියෙන්නේ මේ තමයි බිත්තර තද සුදු පාටට පේනවා ඉතින් පුස් බිත්තර ඒ වගේ නම් පැටව වෙන්නේ නැහැ මේ දිනේ ආපු පැටව ඒ වගේ ඉන්න පැටව දවස් ගානක ඔය දාලා තියෙන දිනෙත් එක්ක තමයි දාන්නේ හරි වැඩ පිළිවෙලට වෙනවා එතන බලන්නත් ආසයි ඉතින් ඔය ඔක්කොම ඉතින් ඉන්නේ ඒන්ජල් පැටව තමයි
පිටරෙන් එළියට ආපු සෙට් එකකුත් තියෙනවා. ඉතින් ඔය නිල් පාටේ පේන්නේ මෙතනින් බ්ලූ එක දාලා මෙතනින් බ්ලූ දානවා. මොකද පිටර පුස් කනවට එකක ත්‍රීරරේවටද මේ තියෙන්නේ පැටව් දවසකින් විතර ආපු අය ඉන්නේ. තව පීන ගන්නවත් බෑ ඉතින්. තාම අර පිටරේට නැට්ටක් ඇවිල්ලා වගේ තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ තාම පිටරේ. තා පිටරෙන් එළියට එන්න හිතලවත් නැති අය එතන හිටියේ. ඉතින් මෙතන නම් ඉන්නේ ඇවිල්ලා දවස් දෙකක් විතර පහ වුණා අය. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් හරියට පීන ගන්න එහෙම බෑ. අර පොකුරු පිටින් ඉන්නේ. කාටත් ඉතින් ඉපදුන ගමන් ඇවිදින්න බෑ පීනන්න බෑ නේ. ටිකක් වෙලා යනවා ඉතින්. මේගොල්ලොන්ට නම් ඉතින් පැය 24න් 48න් වගේ සාමාන්‍ය තත්ත්වයකට එනවා. මේ ඉතින් බ්‍රීඩින් දාලා තියෙන පෙයා එකක් අපි ෆ්ලෑෂරේ දාලා දැන් මේ දෙන්න ලැජ්ජා හිතලා හැංගුණා බටේ අස්සට ගිහිල්ලා මං ඊට පස්සේ වයින් කරා. මේ තියෙන්නේ ආය අපිට පැල ඇටි ගෙන ගන්නවා. මේ තියෙන්නේ හදලා තියෙන ලවත් ලස්සන පැල තමයි. ඉතින් මාත් දෙකක් තුනක් ගෙනල්ලා මේ පැල කරා. අපි බලමු ඉතින්. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මේවා වතුර ඇතුලේ හදන්න ඕනි කියලා. ඒ වතුර ඇතුලේ හදන්න ඕනේ නෑ. ගොඩක් જાති ඉගෙන ගත්තා. ඉතින් ලස්සනයි ඇත්තට මේ ප්ලේස් එකත්. හරි පිළිවෙලයි. ලස්සනට වැඩ ටික වෙනවා. මේ රම්බොඩ ගල්ල නැක්ඩක ඔය දිනේ මඩ පොකුණු එකක් තියලා ඒ කියන්නේ හදලා ඉවර වෙලා ඒක මොකක් හරි කේස් එකක් වෙලා ආය හදනවා. මේ තියෙන්නේ හදලා ඉවරලා මාළු දාලා තියෙන එකක්. මම නම් හිතන්නේ කොයි කාෆ්ලා වගේ තමයි එතන ඇත්තේ. ඒ තරම් ලොකු මඩ පොකුණක් එක. ඉතින් මේ තියෙන්නේ ඔය පැලෑටි ගැන තමයි කියලා දෙන්නේ. බෝල් වල දාලා තියෙනවා පොඩි පොඩි ටැංක් වල. ඒ සිංක් එකක් වගේ නිකන්. ඔක්කොම ඉතින් පැල තමයි. මේ තියෙන ඉතින් අර ඔයාලට පෙන්නපු අර මුලින්ම පෙන්නුවේ අර ෂොට් ග්ලාස් එක දාලා තියෙන ලයිව් ෆුඩ්. ඒ කියන්නේ සත්තු ඇති කරන ටැංකි තමයි මේ තියෙන්නේ. මාළු ටැංකි වගේ තිබ්බට මාළු ටැංකි නෙමෙයි මේ තියෙන ලයිව් ෆුඩ්. ඉතින් මෙයා අපි මේ මිස් අපිට උගන්වපු මිස් මේකට දාලා පෙන්නනවා මේගොල්ලෝ ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම zoom කරලා ෂොට් එකක් ගත් එකක් තියෙනවා. ඔය තියෙන්නේ ඉතින් අපි ඒව බලලා අපහු ගියා. ඉතින් මේ තමයි ඉතින් කෑම හදන තැන. ඒ කියන්නේ වට්ටෝරුගත ආහාර ක්‍රමයට කෑම දෙද්දි ඉතින් අපි ඒ කෑම ගෙදර හදන්න ඕනේ. නැත්නම් ඉතින් ගොඩක් අය කරන්නේ මාළු කෑම දෙන එක. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේත් ඒ වගේ හයි ප්‍රෝටීන් එකක් හදන එකක් තමයි. ඉතින් මේවා තමයි හරිම හයි ප්‍රෝටීන්. ඉතින් කඩේ ගන්න දින ඒවා වගේ නෙමෙයි. ඉතින් මේ ගෙනල්ලා තියෙන එක පැත්තක බලා ගන්න පුළුවන් හරකෙක්ගේ පෙරහල්ලා හරක් මාස් ප්‍රෝටීන් එහෙම. ඉතින් අම්මට සිරි වෙන්න තියෙනවා. ඉතින් ආයි ඔයාලට එහා පැත්තේ බලා ගන්න පුළුවන් ඒත් හරකගෙම තමයි ඇලදිව කියන්නේ. ඉතින් දිවක් නෙමේ මේ අග්න්‍යාශය කොටසක්. ඉතින් ඔය දෙක කපලා බ්ලෙන්ඩ් කරලා කලපේ වගේ හදලා ඊට පස්සේ අපි දාගන්නවා අර ඉස්සරහා තියෙන තැටියට. ඔයාලට බලා ගන්න පුළුවන් ඉදි කොලයක් දාලා තියෙන එක. ඒකට දාලා ඩීෆිෂර් කරලා තමයි ආයේ මාළුන්ට කන්න දෙන්නේ පොඩි පොඩි කෑලි වලට කපලා. අපි බලමු මේක හදන විදිහ.
ඉතින් ඔය විදිහට තලපේ වගේ දාගෙන අපි ඔක දානවා ඩීෆිෂර් එක. ඩීෆිෂර් එකට දාලා කැලි කරලා තමයි ඉතින් මාළුන්ට කන්න දෙන්නේ. ඉතින් කන්නකො මෙතන කොච්චර විටමින් ප්‍රෝටීන් අම්මෝ මාළු ඉතින් හැදෙයි මොනවා අහනවද? ඉතින් ලේ වඩන කෑම හරක් මස් කියන්නේ ඉතින් මේ තියෙන ඉතින් ඒ වගේ මඩ පොකුණු වලට දාලා තියෙන කොයි මාළු බලන්න ආසයි. ඉතින් මං ආසම් මාළු జాතියක් තමයි කොයි කියන්නේ. ඉතින් කොයි ෆිෂ්ලා අපේ කොල්ලෝ ටිකට ගියපුවාම ඉතින් එතනින් එළියට යන්න හිත නැහැ. කට්ටියට පීනලාම ඒක බලන්න හිත. ඉතින් කොහොම හරි ඒ දවසේ එක ඉවර වුණා. අපි බලමු ඉතින් දෙවෙනි දවසේ නෙමෙයි තුන්වෙනි දවසේ මොකද වෙන්නේ කියලා.